everyone. අද අපේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් විදිහේ ටොපික් එකක් ගැන. ඇත්තටම මේක ටිකක් ඩිෆරන්ට්, ඒ වගේම මේක easy spoken pattern එකක්. ඔයගොල්ලෝ හැමෝටම මේක හරිම easily follow කරන්න පුළුවන්. ඔයගලගේ day to day conversations වලට උනත් apply කරගන්න මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඇත්තටම අපි අතර ඉන්න පුළුවන් spoken English වලට බය, ටිකක් කතා කරන්න ලැජ්ජ, මේ වගේ එක එක levels වල කට්ටිය. ඇත්තටම මේ beginner level එකේ කෙනෙක්ට වුණත් මේ පැටර්න් එක පහසුවෙන් ඇප්ලයි කරගන්න පුළුවන්. right. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන පැටර්න් එක තමයි whatever you want කියන පැටර්න් එක. whatever you want කියන එකේ සිංහල තේරුම තමයි ඔයාට ඕනිම දෙයක් කියන එක. මෙතනදී ඔයාට හරිම පහසුයි sentence එකක් හදාගන්න එක. whatever you want කියන spoken pattern එකත් එක්ක ඔයාට තියෙන්නේ ක්‍රියාපදයක් ඉස්සරහින් ගෙනත් තියෙන එක. අප හිතමු උදාහරණයක් විදිහට මම ඔයාට කියනවා කන්න ඔයාට ඕනම දෙයක්. එතකොට මට මේක හදාගන්න පුළුවන්. කන්න කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ eat නේ. එතකොට අපි අද කතා කරගෙන යන pattern එක වෙන්නේ whatever you want. මම කියනවා කන්න ඔයාට ඕනම දෙයක්. මම කියනවා eat whatever you want. අප හිතමු මම ඔයාට කියනවා කරන්න ඔයාට ඕනිම දෙයක්. එතකොට මට හදාගන්න පුළුවන් කරන්න කියන්නේ අපි ඉංග්‍රීසි වලින් do. ඒක ක්‍රියාපදේ අපි ආව මුලට ගේනවා. ක්‍රියාපදෙත් එක්කලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන pattern එක ඒ විදිහටම use කරනවා. අපි හිතමු කරන්න ඔයාට ඕනිම දෙයක් කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් do whatever you want. අපි හිතමු අපි කෙනෙක්ට කියනවා ඔයා ඉගෙන ගන්න ඔයාට කැමති දෙයක්, ඔයාට ඕනි දෙයක්. අපි එතකොට කියනවා learn whatever you want. අපි කියනවා කෙනෙක්ට තෝරගන්න ඔයා කැමති දෙයක්, නැත්නම් ඔයාට ඕනි දෙයක්. එතකොට මම එයාට කියනවා choose whatever you want. එහෙම නැත්නම් select whatever you want. මට කියන්න පුළුවන් ලියන්න ඔයාට ඕනි දෙයක්. write whatever you want. කියවන්න ඔයාට ඕනි දෙයක්. read whatever you want. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් whatever you want කියන මේ සරල pattern එක පාවිච්චි කරලා අපිට කතා කරන්න පුළුවන් ඔයාට කරන්න කැමති දේ, ඔයාට කරන්න ඕනි දේවල් ගැන. හරිම සරලයි. ඔයාට කැමති ක්‍රියාපදෙත් එක්කලා ඔයාට තියෙන්නේ whatever you want කියන spoken pattern එක easily use කරන එක විතරයි.